සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා IFP කලේජ් YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ආචාර්ය SW ගමගේ මහතා විසින් මෙහෙයවනු ලබන සාමාන්‍ය දැනීම 8 වෙනි වීඩියෝ සමගයි. මීට පෙර අප ඉදිරිපත් කළ වීඩියෝස් මෙතෙක් නැරඹුවේ නැත්නම් එම වීඩියෝස් නරඹන ලෙස ඔබට මතක් කරනවා. වෙනිසියුලා ජනාධිපති නිකලෝස් මදුරෝගේ බිරිඳ කවුද? ලියා ෆ්ලොරස්. ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා කවුද? මාකෝ රුබියෝ. දැනට ග්‍රීන්ලන්තය අයිති රට කුමක්ද? ඩෙන්මාර්ක්. වෙනිසියුලා අගනුවර යටත් කරගත් ඇමරිකාවේ මෙහෙයුමේ නම කුමක්ද? ඔපරේෂන් ගිඩියොන්. මෙය සිල්වර්ස්කෝප් USA නම් පෞද්ගලික ආරක්ෂක සමාගම මෙහෙය වූ ජෝඩන් ගුඩ්රෝ නැමති ඇමරිකානු හිටපු විශේෂ බලකා සෙබළෙකු විසින් සංවිධානය කරන ලදී. මුහුදු මාර්ගයෙන් කැරකස් නගරයට ආසන්න වෙරළ තීරයට ඇතුළු වී ජනාධිපති මදුරෝ අත්අඩංගුවටගෙන ඇමරිකා එක්සත් ජනපදයට පිටුහල් කරන ලදී. 2020 මැයි මාසයේදී දියත් කළ මෙම උත්සාහය වෙනිසියුලානු ආරක්ෂක අංශ විසින් වහාම මැඩපවත්වන ලද අතර මෙහෙයුමට සම්බන්ධ වූ පිරිසෙන් 8 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත්විය. සැලසුම් සහගත බවෙන් තොරවීම නිසා මෙම සිදුවීම ඇතැම් විට බේ ඔෆ් පිග්ලට් ලෙසද හඳුන්වයි. ඇමරිකාවේ ICE බලකායෙන් මරණයට පත් කළ තරුණියගේ නම කුමක්ද? රෙනි නිකලෝ ගුඩ්. 37 හැවිරිදි තිදරු මවක් වන රෙනි නිකොලෝ ගුඩ් 2026 ජනවාරි 7 වන දින ඇමරිකාවේ මිනියෝපොලිස් නුවරදී ICE බලකායේ නියෝජිතයෙකු වූ ජොනතන් රෝස් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඇය සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඇය ඇමරිකානු පුරවැසියෙකු මෙන්ම කවියෙකු හා ලේඛිකාවක් ලෙසද ප්‍රසිද්ධව සිටියා. මෙම ඝාතනය මිනියෝපොලිස් නුවර ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සිදු ස්ථානයට නොදුරින් සිදුවීම නිසා මේ දැඩි මහජන විරෝධයකට සහ කතාබහකට ලක්විය. වෙනිසියුලාවේ වත්මන් ජනාධිපතිවරයා කවුද? ඩෙල්සි රොඩ්රිගස්. ශ්‍රී ලංකා මහ බැංකුව 2026 ජනවාරි 1 වන දින වසා දමන ලද දෙපාර්තමේන්තුව කුමක්ද? රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. මෑතදී දැඩි ලෙස වටිනාකම පහළ ගිය මුදල් ඒකකය කුමක්ද? ඉරාන රියල්. 2026 ජනවාරි මාසය සඳහා වන වාර්තාවලට අනුව ලෝකයේ පවතින දුර්වලම මුදල් ඒකකය ලෙස ඉරාන රියල් ප්‍රමුඛ ස්ථානයේ පසුවෙයි. 2025 ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් ප්‍රමාණය කොපමණද? මිලියන 2.3යි. වෙනිසියුලාවේ අගනුවර කුමක්ද? කරකස්. ඇමරිකාවේ උපජනාධිපතිවරයා කවුද? ජෙඩි වෑන්ස්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යාමේ අරමුණින් 2026 ජනවාරි 5 වන දින සිට බල පැවැත්වෙන පරිදි මාස 6ක කාලයක් සඳහා ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම දීර්ඝ කරන ලද්දේ කුමන ප්‍රාථමික අලෙවිකරුවන්ගේද? Perpetual Treasuries Limited. නිකුත් කරන ලද නව සමරු මුදල් නෝට්ටුවේ වටිනාකම කොපමණද?
රුපියල් 2000කි. 2025 ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම් පැවැත්වුණේ කොහේද? ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC හිදී. වොෂින්ටන්හි පැවති මෙම රැස්වීම් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිස මෙහෙයවනු ලැබුවේ කවුරුන් විසින්ද? ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. 2026 වසරේ අයවැය යෝජනා සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ග්ලෝබල් ෆිනෑන්ස් සංග්‍රහව මගින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට පිරිනමන ලද සම්මානය කුමක්ද? ඒ ශ්‍රේණියේ සම්මානය 2025 වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් මූල්‍ය බුද්ධි ඒකකය විසින් පරිපාලන දඩපැන වූ බැංකු ආයතන 3 කුමක්ද? ජාතික සංවර්ධන බැංකුව, පෑන් ඒෂියා බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව. 2025 ඔක්තෝබර් මාසයේ සිදු වූ කැබිනට් සංශෝධනයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූයේ කවුද? බිමල් රත්නායක මහතා. 2025 වසරේ ඩුබායිහි පැවති ICC චැම්පියන්ෂිප් ට්‍රෝෆි අවසන් මහා තරගයේදී නවසීලන්තය පරදා ශූරතාව දිනාගත්තේ කුමන රටද? ඉන්දියාව. 2025 වසරේ නොබෙල් සාමත්‍යයාගේ දිනා ගැනීමට සමත් වූ වෙනිසියුලානු දේශපාලන නායිකාව කවුද? මාරියා කොරීනා මචඩෝ. වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මරියා කොරීනා මචඩෝ මෙම සම්මානයට පාත්‍රවීමට හේතු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම. වෙනිසියුලාවේ පැවති ඒකාධිපති පාලනයට එරෙහිව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඇය දැක් වූ සුවිශේෂී කැපවීම. සාමකාමී දේශපාලන අරගලය. ප්‍රචණ්ඩත්වයෙන් තොරව දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව පෙළගැස්වීම. 2025 වසරේදී අග්නිදිග ආසියාවේ ප්‍රථම වතාවට සමලිංගික විවාහ නීතිගත කළ රට කුමක්ද? තායිලන්තය. තායිලන්ත පාර්ලිමේන්තුව විසින් 2024 වසරේදී මෙම පනත සම්මත කළ අතර එය 2025 ජනවාරි මාසයේ සිට නිල වශයෙන් ක්‍රියාත්මක විය. 2025 වසරේ දෙසැම්බර් මාසයේදී පැවති COP30 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව පැවැත්වුණේ කුමන රටකද? බ්‍රසීලයේ බෙලෙම් නුවර. 2025 වසරේ ජූලි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් වසා දැමීමට තීරණය කළ ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය කුමක්ද? USAID. 2025 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් හන්ගේරියානු ලේඛකයා කවුද? ලාස්ලෝ ක්‍රස්නහෝකයි. ඔහුගේ පශ්චාත් නූතනවාදී නවකතා සහ සංකීර්ණ ලිවීමේ විලාසය වෙනුවෙන් මෙම ගෞරවනීය සම්මානය පිරිනමන ලදී. ඔහු ලෝක ප්‍රකට සයිටැන් ටැන්ගෝ වැනි කෘතිහි කතුවරයයි.
2025 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස පත්කරන ලද්දේ කවුද? අනුර කරුණාතිලක මහතා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා දිවයින පුරා 11,000කට අධික බැංකුකරුවන් බිහි කළ IFB කලෙජ් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙහෙයවීම ආචාර්ය SW ගමගේ මහතා. සැකසුම විමුක්ති ගයාන් ඉදිරිපත් කරන මම ශශිකලා කුලරත්න.